හරි. මේ වීඩියෝ එක මේ පාර 2026 එළවලු දිනවට බලන්නවද? වගේ ඉක්කොන් ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ, කියන්නේ දෙවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්නේ පරිපූර්ණ වෙන තියෙන ප්‍රශ්න මොකක්ද කියලා. ඒක තමයි සම්පත් බෙදාගෙන කිරීමේ කාර්යක්ෂමතාවය හා නිෂ්පාදන කාර්යක්ෂමතාවය මේ අතර එන ප්‍රශ්නේ. කියන්නේ එක්කෝට කියනවා නිෂ්පාදන කාර්යක්ෂමතාවය හඳුන්වන්න, නැත්නම් නිෂ්පාදන කාර්යක්ෂමතාවය හා සම්පත් බෙදාගෙන කිරීමේ කාර්යක්ෂමතාවය හඳුන්වන්න, නැත්නම් මොකද කියනවා සම්පත් බෙදාගෙන කිරීමේ කාර්යක්ෂමතාවය කියන්නේ මොකක්ද? නිෂ්පාදන කාර්යක්ෂමතාවය කියලා කියන්නේ මොකක්ද? මේ දෙක අතර වෙනස පැහැදිලි කරන්න කියලා. මම ඔයාලට සරල උදාහරණයක් අරගෙන මේ ප්‍රශ්නේ පැහැදිලි කරලා දෙන්නම්. ඔයා දැන් ඉන්නේ බඩගින්නේ. මේ ඉන්නේ වාගල හිතන්නකො. මේ ඉන්නේ ඔයා. ඔයා දැන් ඉන්නේ බඩගින්නේ. නැත්තම් බඩගින්නේ කියලා හිතන්නකො. ඔයාට මේ වෙලාවේ ඕනේ හොඳ රයිස් එකක්. ඔයාට මේ වෙලාවේ ඕනේ හොඳ රයිස් එකක්. හරිද? මොකද ඔයා ගොඩක් බඩගින්නේ ඉන්න හින්දා. ඔයාට මේ වෙලාවේ හම්බ වෙනවා රයිස් එකක්. අම්මගෙනත් දෙන්න පුළුවන් නැත්තම් කඩේකට ගිහලා ඔයා ගත්ත කියලා හිතන්නකො. ඔයා මේ වෙලාවේ ඉන්නේ ගොඩක් බඩගින්නේ. ඔයාට දැන් හම්බ වෙනවා රයිස් එකක්. මේ රයිස් එක හම්බෙන හින්දා ඔයා මොකද වෙන්නේ? සතුටු වෙනවා. ඔයා සතුටු වෙනවා. දැන් මම බඩගින්නේ ඉන්නේ. අම්මට කෑමක් හම්බ වෙනවා. මම මාර සතුටු වෙනවා. හරිද? ඔයා මොකද වෙන්නේ? සතුටු වෙනවා. මේ සතුටට ආර්ථික විද්‍යාවේ නමක් කියනවා. ආර්ථික විද්‍යාවේ නමක් කියනවා. ඒ නම තමයි ප්‍රයෝගිතාවය කියන්නේ. කියන්නේ යම් භාණ්ඩයක් හෝ සේවයක් පරිභෝජනය කිරීම තුළින් ඔයා ලබන තෘප්තියට අපි කියනවා ඉකෝන වල උපයෝගීතාවය. හරිද? ඔයා අද මෙහෙම හිතන්නකෝ. දැන් ඔයාලට රයිස් එක හම්බුණා. හරිද? ඔයාට මේ රයිස් එක හම්බ වෙනවා. අන්ලිමිටඩ් ඔයාලට මේ රයිස් එක හම්බ වෙනවා. ඒ කියන්නේ ඔයා දැන් මේ රයිස් එක කෑවා. හරි. ඔයාලට තව රයිස් එකක් හම්බ වෙනවා. හරි. ඔයා බඩගින්න ඉන්නකොට ඔයා ඒකත් කනවා. තව එකක් හම්බ වෙනවා. ඒකත් කනවා. තව එකක් හම්බ වෙනවා. ඒ කන්න නිකන් අදිමදි කරනවා ඔයා. මොකද ඔයා දැන් රයිස් තුනම කාලා ඉන්නේ. හරිද? ඔයාලට තුන්වෙනි එක කන්න අදිමදි කරනවා ඕනම දෙයක්. අපි එක දිගට කරද්දී අපිට ඒ එපා වෙනවා. ඒ හින්දා ඔයා මෙන්න මේ තුන්වෙනි රයිස් එක ගන්න අදිමදි කරනවා. මොකද දැන් ඔයාලා හොඳටම බඩ පෙරලා තියෙන දැන් ඇති කෑවා ඔයාට. හරිද? අන්න එහෙම ඔයාගේ උපයෝගීතාවය මොකක් වෙනවද? උපයෝගීතාවය අඩු වෙනවා. ඔයා යම් භාණ්ඩයක් ප්‍රතිලාභය යම් භාණ්ඩයක් එක දිගින් දිගටම පරිභෝජනය කරද්දී ඔයාට ඒක ගැන තියෙන පැහැදීම නැත්තම් ඒක ගැන තියෙන උපයෝගීතාවය අඩු වෙනවා. ඒක මිනිස්සයාගේ හැටි. ඔයා හිතන්න මෙන්න මෙහෙම මං කියන කිව්වේ එකක් වැඩි කරනවා. කියන්නේ ඔයා එකක් කනවා ඔයාට තව එකක් හම්බ වෙනවා. ඔයා ඒකත් කනවා තව එකක් හම්බ වෙනවා. ඔයාගේ පරිභෝජනය ඒකක වලින් වැඩි කරද්දී 1 2 3 ඔයා පළවෙනි රයිස් එක කනවා දෙවෙනි රයිස් එකක් කනවා තුන්වෙනි රයිස් එකක් කනවා ඔයාගේ පරිභෝජනය එකින් එක වැඩි කරද්දී ඔයාට තියෙන උපයෝගීතාවය අඩු වෙනවා. මේකට හොඳ නමක් කියනවා ආර්ථික විද්‍යාවේ. ඒක කියනවා ආන්තික ප්‍රතිලාභය. ආන්තික කියලා කියන්නේ එකකයක් වැඩි කරද්දී එකකයක් වැඩි කරද්දී ප්‍රතිලාභය කියලා කියන්නේ ඔයාලා උපයෝගීතාවය කියලා හිතන්නකො. ආන්තික වලට කියනවා මාජිනල් ප්‍රතිලාභයට කියනවා බෙනිෆිට්ස්. එහෙනම් ආර්ථික ප්‍රතිලාභය කියන්නේ MB. හරි. දැන් ආර්ථික ප්‍රතිලාභය කියන්නේ මොකක්ද කියලා දන්නවා. දැන් ඔයා හිතන්නකෝ ඔයා පළවෙනි රයිස් එක කෑවා. හරිද? ඔයාට මේ එක රයිස් එකක් ගන්න රුපියල් 100ක් ගියා කියලා හිතමු. 100 රයිස් ගන්න නැහැ. හැබැයි අපි මෙතන හිතමුකෝ පළවෙනි රයිස් එක ගන්න 100ක් ගියා. හරිද? දෙවෙනි රයිස් එකට 100යි. තුන්වෙනි රයිස් එකට 100යි. හරිද? 100යි. ඊට ඔයාගේ වියදම එන්න මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඔයාගේ වියදම වැඩි වෙනවා. ඔයාගේ ප්‍රතිලාභයත් අඩු වෙනවා. ඔයාගේ වියදම වැඩි වෙනවා. වැඩි වෙන්නේ ඇයි? ඔයා එකකින් ඒක වැඩි කරනවා. එක නැත්තම් දෙක හරි කියමුකෝ. එක ඔයාගේ මේ රයිස් කන්න තියෙන ආසාවෙන් ඉඳ ඔයා එක රයිස් එකකින් එක රයිස් එක ඔයාගේ පරිභෝජනය වැඩි කරනවා. ඒ පරිභෝජනය වැඩි කරද්දී ඔයාලා දරන කොස්ට් එකක් මොකද වෙන්නේ? ඔයාලා දරන කොස්ට් එක වැඩි වෙනවා. මෙන්න මෙහෙම එකකින් ඔයාගේ පිරිවැය වැඩි වෙද්දී නැත්නම් ඔයාගේ වියදම වැඩි වෙද්දී අපි ඒක නමක් කියනවා ආන්තික පිරිවැය. නැත්නම් ආන්තික කියන්නේ මාජිනල් පිරිවැය කියන්නේ කොස්ට් නැත්නම් MC. හරිද? ඔය දැන් ආන්තික පිරිවැය කියන එකක් දන්නවා. ආන්තික ප්‍රතිලාභය කියන එකක් දන්නවා. හරිද? මෙන්න මේක ඔයා දන්නවා. හොඳටම දන්නවනේ. මේක ආර්ථික විද්‍යාවේදී අපි මේක වක්‍රයකින් පෙන්නන්න පුළුවන්. මං කිව්වා ආන්තික ප්‍රතිලාභය. හරිද? ආන්තික ප්‍රතිලාභය. ඒ කියන්නේ ආන්තික ප්‍රතිලාභය අපි එකකකින් වැඩි කරන්න මොකද වෙන්නේ? ආන්තික ප්‍රතිලාභය අඩු වෙනවා. ආන්තික ප්‍රතිලාභය එන්න මොකද වෙන්නේ? අඩු වෙනවා. අපි ආන්තික ප්‍රතිලාභය වක්‍රයෙන් දිනවා මෙහෙම. ඇයි අපි ආන්තික ප්‍රතිලාභය වක්‍රයෙන් මෙහෙම අදින්නේ? මොකද එකකකින් එක වැඩි කරන්න අපිට තියෙන උපයෝගීතාවය නැත්නම් අපිට තියෙන සතුට අඩු වෙනවා. හරිද? එහෙනම් මේ වක්‍රය කියනවා MB. හරිද? එහෙනම් ආන්තික පිරිවැය වක්‍රයට බැලමු. ආන්තික පිරිවැය මම කියලා කිව්වා එකකකින් ඔයා පරිභෝජනය කරන එක වැඩි කරන්න ඔයාගේ කොස්ට් එක මොකද වෙන්නේ? ඔයාගේ කොස්ට් එක වැඩි වෙනවා. එහෙනම් ඔයාගේ ආන්තික පිරිවැය නැත්නම් MC වක්‍රයට ඇදින්නේ මෙහෙම.
එහෙම අඳින්නේ ඇයි? මොකද ඔයා පරිභෝජනය වැඩි කරන්න ඔයාගේ කොස්ට් එක වැඩි වෙන හින්දා. එහෙනම් මේ තියෙන්නේ MC වක්‍රය. ඔයාලට වෙනවා මෙන්න මේ වක්‍ර දෙකම යා වෙන තැනක් තියෙනවා. මෙන්න මෙතන. ඔයා ඉගෙන ගන්න ආර්ථික විද්‍යාවේ මේ තැනට තමයි සමතුලිතය කියලා කියන්නේ. හරිද? මේ තැනට තමයි සමතුලිතය. ඇයි සමතුලිතය කියලා කියන්නේ? ඔයා හිතන්නේ ඔයා පරිභෝජනය කරන ගානත් එන්න වැඩි කරනවා. හරිද? ඒ කියන්නේ ඔයාගේ ප්‍රයෝගිතාවය අඩු වෙනවා. ඔයාගේ ප්‍රයෝගිතාවය මෙහෙමනම් මේ පැත්තට නම් අඩු වෙන්නේ. හරිද? මෙතනත් ඔයාගේ ප්‍රයෝගිතාවය අඩු වෙනවා. ඔයාගේ පිළිවෙල එන්න මේ පැත්තට වැඩි වෙනවා. ඔයාගේ පිළිවෙල මෙහෙරෙන් තව වැඩි වෙනවා. මෙන්න මේ ප්‍රතිලාභයයි මෙන්න මේ පිළිවෙලයි එකම තැනට හම්බ වෙනවා නම් අපි ඒක කියන්නේ සමතුලිතය කියලානේ. ඒ සමතුලිතයේදී මෙන්න මේ කියන MC මෙන්න මේ කියන MB ට සමාන වෙනවා. ඒ කියන්නේ ඔයාගේ ආන්තික ප්‍රතිලාභයයි ඔයාගේ ආන්තික පිළිවෙලයි දෙකම එකට සමාන වෙනවා කියන එක. හරිද? අන්න ඒ ප්‍රමාණයට නැත්නම් එන්න ඒ මිලට අපි මේ ප්‍රමාණයට කියනවා සමාජීය වශයෙන් ඇඟීමට ලක් වූ ප්‍රශස්ත නිමෙවුම. සමාජය විසින් ඒක තමයි ප්‍රශස්තය කියලා පිළිගන්නවා. එහෙනම් අපිට නමක් කියනවා සමතුලිතය කියලා. සමතුලිත ප්‍රමාණය තමයි මෙතන තියෙන්නේ. සමතුලිත මිල. මෙන්න මේ ඉහළ මිල ගණන් වලදී ඔයා මිලදී ගන්න කැමති වෙන්නේ නැහැ. මිලදී ගන්න කැමති නම් කැමති වෙන්නේ මේ වගේ අඩු ප්‍රමාණයක්. ඉහළ මිලකදී අඩු මිලකදී නම් ඔයා තෝර ගන්න කැමති වැඩි ප්‍රමාණයක්. අන්න එහෙම තමයි මේ වක්‍ර දෙක ඇදලා තියෙන්නේ. මෙන්න මේ අවස්ථාව දෙකට අපි කියනවා සමාජීය වශයෙන් ප්‍රශස්ත නිමෙවුම කියලා. මේ Q වලට අපි කියන්නේ සමාජීය වශයෙන් ප්‍රශස්ත නිමෙවුම කියලා. හරි. ඔය ආන්තික ප්‍රතිලාභයයි ආන්තික පිළිවෙලයි කියන කතාව ඔයාලට හොඳටම පැහැදිලි වෙන්න ඇති. අපි දැන් නිෂ්පාදන කාර්යක්ෂමතාවය ගැන පොඩ්ඩක් කතා කරන්න. හරි. නිෂ්පාදන කාර්යක්ෂමතාවය කියලා කියන්නේ මොකක්ද? ඔයා දන්නවා නීහැම පාඩම නැත්තම් නිෂ්පාදන හැකියාව මායිම් පාඩමේදී පාඩම් ගන්නවා නිෂ්පාදන හැකියාව මායිම් වක්‍ර කියලා જાතියක්. නේද? ඒක මෙන්න මෙහෙම අඳින්න කියලා ඔයා දන්නවා. ඔයාගේ ඉකෝඩ් පුරවලා කියලා දෙන්නදී මෙන්න මේ වක්‍රයේ මත පිහිටි සෑම ලක්ෂයකම නිෂ්පාදන කාර්යක්ෂමතාවය තියෙනවා. ඒ කියන්නේ මේ හැම වක්‍රයකම මේක උපකල්පනයක්නේ. නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයේ මත තියෙන ඕනෑම ලක්ෂයක නිෂ්පාදන හැකියාව මායිම් මේ නිෂ්පාදන කාර්යක්ෂමතාවය තියෙනවලු. කියන්නේ නිෂ්පාදනය කරද්දී ඒක කාර්යක්ෂමම මේ හැම ලක්ෂයෙම එයා නිෂ්පාදනය කරනවා. හරිද? වාහිතන්ද මෙන්න මේ කියන ලක්ෂවල කියන්නේ මම මේක A කියලා ගන්න, මේක B කියලා ගන්න, මේක C කියලා ගන්න. මේ හැම ලක්ෂයෙම නිෂ්පාදන කාර්යක්ෂමතාවය තියෙනවා. A වලක් තියෙනවා, B වලක් තියෙනවා, C වලක් තියෙනවා. හරිද? සම්පත් බෙදාමෙන් කිරීමේ කාර්යක්ෂමතාවය කියනවා කිව්වේ මෙන්න මේ MC MB ට සමාන වන අවස්ථාවේ විතරයි. එහෙනම් අපිට නිෂ්පාදන කාර්යක්ෂමතාවය පෙන්වන්න කියලා කිව්වට පස්සේ අපිට පුළුවන් නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක් ඇඳලා ඒක මත ලක්ෂ ටිකක් නම් කරලා ඒ හැම ලක්ෂයකම නිෂ්පාදන කාර්යක්ෂමතාවය තියෙනවා කියලා අපිට පෙන්වන්න කරන්න පුළුවන්. හැබැයි ඔයාලට සම්පත් බෙදාගෙන කිරීමේ කාර්යක්ෂමතාවය කියන කැලලක් වාගේ ප්‍රශ්න ඇතුළේ තිබ්බොත් ඔයාලට කවදාකවත් මෙහෙම වාගේ උත්තරේ පෙන්වන්න බෑ. මොකද මෙතන සම්පත් බෙදාගෙන කිරීමේ කාර්යක්ෂමතාවය නැහැ. අපි සම්පත් බෙදාගෙන කිරීමේ කාර්යක්ෂමතාවය තියෙනවා කියලා කිව්වේ මෙන්න මෙතන. MC MB ට සමාන වන අවස්ථාවේ. හරිද? ඔයා සම්පත් බෙදාගෙන කිරීමේ කාර්යක්ෂමතාවයයි නිෂ්පාදන කාර්යක්ෂමතාවය එකට කොහොමද ගලපන්නේ කියලා අපි පොඩ්ඩක් බලමු. ඔයා හිතන්න මම නම් කලින් මැද වක්‍රේ. මොකද්ද? අර කිව්වා MC MB මේ කතාවේ වක්‍රේ. මෙන්න තියෙනවා MC මෙන්න තියෙනවා MB. කැපිටල් එකෙන් දාන්න ඕනේ. හරි මෙන්න තියෙනවා MC මෙන්න තියෙනවා MB. මම කිව්වා මෙන්න මේ දෙක සමාන වෙන තැන තමයි සමාජීය වශයෙන් ප්‍රශස්ත නිමෙවුම තියෙන්නේ. එහෙනම් මෙතන Q මෙතන P. ප්‍රශස්ත මිල මෙතන ප්‍රශස්ත ප්‍රමාණය. හරි. දැන් මම කිව්වා මෙන්න මේ සමතුලිතය කියන තැන තමයි මොකක්ද තියෙන්නේද? සම්පත් බෙදාගෙන කිරීමේ කාර්යක්ෂමතාවය තියෙන්නේ. මොකද සමාජීය වශයෙන් ප්‍රශස්තම නිමෙවුම් කරන්නේ මෙන්න මේ කියන සමතුලිතය. නිෂ්පාදන කාර්යක්ෂමතාවයෙන් කොහොමද? නිෂ්පාදන කාර්යක්ෂමතාවය තිබ්බේ හරිද? මෙන්න මෙහෙම අඳින වක්‍රයේ ඕනෑම ලක්ෂයක මේ A මේ B මේ C මේ ඕනෑම ලක්ෂයක මම කිව්වා මේ ඕනෑම ලක්ෂයක මොකක්ද තියෙනවා කියලාද? මේ ඕනෑම ලක්ෂයක නිෂ්පාදන කාර්යක්ෂමතාව තියෙනවා. මේ ඕනෑම ලක්ෂයක නිෂ්පාදන කාර්යක්ෂමතාවය කියන එක තියෙනවා. හැබැයි මෙන්න මෙතන විතරයි මොකක්ද තියෙන්නේ? සම්පත් බෙදාගෙන කිරීමේ කාර්යක්ෂමතාවය. එහෙනම් ඔයා කොහොමද මෙන්න මේ එක ලක්ෂයක කොහේ හරි අනිවාර්යෙන් තියෙනවා සම්පත් බෙදාගෙන කිරීමේ කාර්යක්ෂමතාවය.
එහෙනම් ඔයා ඒක හොයාගන්නේ මෙන්න මේ Q ඉඳලා. මෙන්න මේ Q ඉඳලා ඔයා උඩට අඳින්න. අඳලා පස්සේ ඒ ලක්ෂයක් කරා මොකක් හරි ලක්ෂයක් කරා මේ රේඛාව ගියාට පස්සේ ඔයාලට මෙන්න මෙතන තමයි තියෙන්නේ සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාවය. ඒ කියන්නේ මෙන්න මේ ABC කියන හැම ලක්ෂණ නිෂ්පාදන කාර්යක්ෂමතාවයේ තිබුණට මෙතනින් B කියන ලක්ෂයේ විතරයි සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාවයක් තියෙන්නේ. එතකොට මේ B කියන ලක්ෂණ නිෂ්පාදන කාර්යක්ෂමතාවය නැහැ කියලා කියනද නැහැ. තියෙනවා. ඇයි? මේ හැම ලක්ෂයකම නිෂ්පාදන කාර්යක්ෂමතාවය තියෙනවා. හැබැයි මෙන්න මේ B කියන ලක්ෂයේ විතරයි සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාවය තියෙන්නේ. ඔයාලා මෙහෙම ඉගෙන ගන්න ඇත්තේ. දැන් මෙතන ඕනම ආර්ථික කාර්යක්ෂමතාවය. ඉතින් හරි. ඇයි? මෙතන මේ ඕනම ලක්ෂයක නිෂ්පාදන කාර්යක්ෂමතාවයක් තියෙනවා. මේ ඕනම ලක්ෂයක නිෂ්පාදන කාර්යක්ෂමතාවයක් තියෙනවා. මෙන්න මෙතන නම් අපිට ගියාට පස්සේ MC MB ට සමාන වන ලක්ෂයකින් අපිට වෙනවා මෙන්න මෙතන. නැත්නම් මෙතන මොකක්ද තියෙනවද? සම්පත් බෙදා කිරීමේ කාර්යක්ෂමතාවයක් තියෙනවා. ඒ කියන්නේ මේ ලක්ෂයේ නිෂ්පාදන කාර්යක්ෂමතාවයක් තියෙනවා. මේ කියන සම්පත් බෙදා කිරීමේ කාර්යක්ෂමතාවයක් තියෙනවා. එහෙනම් මේ නිෂ්පාදනය කරද්දී ටික කාර්යක්ෂම කරනවා. ඒක සම්පත් බෙදා වෙන් කරද්දී සම්පත් සමාජයේ වෙන් කරද්දී ඒකත් මෙතන ප්‍රශස්තව තියෙනවා කියන්නේ B තමයි සමාජීය වශයෙන් නිෂ්පාදන කාර්යක්ෂමතාවය වෙන ලක්ෂය. එහෙනම් මේ B තමයි මොකද්ද? ආර්ථික වශයෙන්ම ප්‍රශස්ත වෙන්නේ. එහෙනම් මේ B ලා කියනවා ආර්ථික කාර්යක්ෂමතාවය මෙන්න මේ B ලක්ෂය අත්පත් වෙන ඉන්නවා කියලා. හරි. ඔයාලා මේ කතාව හොඳට පැහැදිලි කරගන්න. ඔයාලා මේක විස්තර කරද්දී ලස්සනට මේක විස්තර කරන්න පුළුවන්. ඔක තමයි මේකේ කතාව. එහෙනම් ඔයාලට සමීකරණයක සූත්‍රයක් ලියන්න පුළුවන්. නිෂ්පාදන කාර්යක්ෂමතාවයේ ධන සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාවය සමානයි මොකද්ද? මේ කියන ආර්ථික කාර්යක්ෂමතාවය. එහෙනම් මේ B ලක්ෂයේ විතරයි ආර්ථික කාර්යක්ෂමතාවය තියෙන්නේ. හැබැයි මේ ඕන ලක්ෂයක නිෂ්පාදන කාර්යක්ෂමතාවය තිබ්බත් මෙන්න මේ කියන MC MB ට සමාන අවස්ථාවේ තියෙන ලක්ෂය විතරයි මොකක්ද තියෙනද? ආර්ථික කාර්යක්ෂමතාවය තියෙන්නේ. එහෙනම් බොහොම ස්තුතියි. මම හිතනවා මේක ඔයගොල්ලන්ට හොඳටම තේරෙන්නේදී කියලා. මම හිතනවා මේ නිෂ්පාදන කාර්යක්ෂමතාවයේ සම්පත් බෙදා ගැනීමේ කාර්යක්ෂමතාවයේ ආර්ථික කාර්යක්ෂමතාවයේ හොඳටම පැහැදිලි වෙන්නද කියලා. එහෙනම් බොහොම ස්තුතියි. Thank you.